යොවුනාදර වසන්තේ කොහෙන්දෝ ඔබගෙනාවේ මදාරා සුගන්ධේ තසන්තේ සරන්නේ හද කලබායන ඇසිල්ලේ ඔබ කුමක්දෝ මේ කියන්නේ සිත සොරකම් කරන නිතුකින් සැලුවේ සිහිල් මාරුතේ පෙම්සිලෝගී ඇසේ පුරන්නු කෙතේ නිල් ගොයන් පීදුනේ අද අප්‍රේල් 6 වෙනිදා. අද තමයි මගේ අන්තිම 20 ගණන් වල උපන්දිනේ. ඒ කියන්නේ 29 වෙනි උපන්දිනේ. අද මම ඔයගලන්ට මගේ බර්ත්ඩේ vlog එක තමයි ගෙනාවේ. ඔයගොල්ලොත් එක්ක මම අද බෙදා ගන්න හදන්නේ මම එදා මොනවද කළේ කියලා. මං සාමාන්‍යයෙන් ලොකුවට පාටි දාලා බර්ත්ඩේ එක සමරන්න ආස නැති කෙනෙක්. මට ඕනේ මට වටිනාකමක් දෙන, මට ආදරය කරන කට්ටියත් එක්ක පොඩි කේක් එකක් කපලා සමරන්නයි. එක්කෙනෙක් එක්ක හරි කමක් නැහැ. ඉතින් අද අන්න ඒ වගේ දවසක්. මේ මුළු ලෝකෙම මම වැඩි වෙලාවක් කාලය ගත කරන්න ආස මගේ හස්බන්ඩ් එක්ක. ඉතින් අද එයා මාව ඩිනර් ක්‍රූස් එකකට එක්කයි යන්නේ. දැන් ඉතින් අපි දෙන්න එතනට ආවා. දැන් අපි බලාගෙන ඉන්නවා අපිව බෝඩ් කරනකම්. එයාලා ක්‍රූස් එක ඩොක් එක ළඟට ගෙනල්ලයි තියෙන්නේ. එයාලා තව ටිකකින් ඔක්කොම දේවල් අරේන්ජ් කරලා අපිව බෝඩ් කරන්න ගන්නකම් එන්නකෝ මං ඔයාලට මෙල්බන් සිටි එක පෙන්නන්නම්. මං හිතන්නේ දැන් නම් ඔක්කොම අරේන්ජ් කරලා ඉවරයි. ඒගොල්ලෝ දැන් අපිව ඇතුළට ගන්න තමයි යන්නේ. දැන් අපි බලාගෙන ඉන්නේ ඇතුළට ගිහිල්ලා මොන වගේද කියලා ඔයගලන්ටත් පෙන්නන්න. 24. අපිව එයාලා අපේ tables වලට escort කරා. It was very simple and so beautiful. Then first they served us some champagne. මේකේ අපිට ඕන තරම් එයාලා සර්ව් කරනවා champagne and wine. I think it's limitless. You could drink as much as you like. එයාලා ඉතින් අපිට මෙතන පොඩක් සෙටල් වෙන්න දීලා they started moving. එයාලා පස්සේ අපිට සර්ව් කරා appetizer එකක්. It was good, not bad. ඒත් ඉතින් I couldn't eat all because I'm allergic to seafood. And ඒක ඉතින් මාව closely දාන්න හැමෝම වගේ දන්නවා. But I really enjoyed the kebab and the duck. It was so yum. ඊට පස්සේ ඉතින් අපි ඇපිටයිසර්ස් ඉවර කරලා අපි අපේ ෂැම්පේන් එකත් අරගෙන එළියට ඇවිත් බොන ගමන් එළියට වෙලා සිටි එකේ ලස්සනත් බලන ගමන් පොඩි chat එකක් දැම්මා. අපි දෙන්න ඉතින් ටිකක් වෙලා කතා කර කර එළියේ ඉඳලා චුට්ටක් සීතලයි වගේ දැනුන නිසා ආයෙමත් ඇතුළට ආවා. ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ අපිට මේන් මීල් එක සර්ව් කරා. හස්බන්ඩ් අපි දෙන්නටම ඕඩර් කරලා තිබ්බේ ස්ටේක් and it was so damn good. මම ඒකට දෙනවා 10 out of 10. අපි ඉතින් දෙන්න රස කර කර මේන් එක නම් එන්ජොයි කළා. මේ ක්‍රූස් එකේ ඩොක්ස් දෙකක් තිබ්බා. ඒ කියන්නේ උඩ අපිට
ඒ කියන්නේ ඒගොල්ලෝ බාර් එකක් වගේ ඕපන් කරලා තිබුණා. ඊට පස්සේ එතන එළිය ස්මෝකින් ඒරියා එකක් තව මිනිස්සුන්ට එළියේ ඉඳන් කතා කර කර ඉන්න පුළුවන් විදියට ඒගොල්ලෝ හදලා තිබුණා. දැන් ඉතින් අපි අපේ ඩිසර්ට්ස් කන්න තමයි යන්නේ. ඉතින් මට හස්බන්ඩ් ඕඩර් කරා තිරමුසු එකක්. ඊට පස්සේ එයාට caramelized chocolate something. I can't remember now. And ඒ දෙකම මාර රහට තිබ්බා. මට තාමත් මතක් වෙනවා ඒ කියලා. දැන් තිබ්බනම් අපි දැන්නම් ගොඩක් වෙලා ගිහිල්ලා මේ වෙනකොට මං ඉතින් වැඩි අනිත් ඒවා රෙකෝඩ් කරේ නෑ. I enjoyed the moment. දැන් ඉතින් අපි ඉන්නේ අන්තිම ටික cruise එකේ. ඒගොල්ලෝ ඉතින් අන්තිම හරියේදී අපිට පොඩි ප්ලැටර් එකකුයි ටී එකකුයි සර්ව් කරනවා. මම නම් ඉතින් ටී බොන්න ගියේ නෑ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න එළියට ආවා. මොකද ක්‍රූස් එකේ ඉඳන් සිටි එකේ view එක ලස්සනට පේනවා මෙතනට. ඉතින් එන්නකෝ ඔයගලන්ටත් මේ පේනවා වගේ හරිම ලස්සනට මීටත් වඩා ලස්සනට පෙවුනා. මම නම් දන්නේ කැමරා එක ඒකට සාධාරණයක් කරාද කියලා. ඒ තරම් ලස්සනයි සිටි එක ක්‍රූස් එකේ ඉඳන් බලද්දී. What's the point of view? What's the point of Waparahe point of view. Langka ke logo saya balal waparahe. Iyo ay. Ikak kili ikak. Iyo waparahe balal. Kilim balal na. Aduh. Fashionista. ඔගොල්ලොත් මීට කලින් අහලා ඇති ජීවිතුන් අතර ඉද්දී මල් ලැබෙන්නේ වාසනාවන්තයන්ටනේ. ඉතින් මගේ හස්බන්ඩ් මටත් මල් ගේන්න අමතක කරේ නෑ. ඉතින් බලන්නකෝ මේ බොකේ එකේ තියෙන ලස්සන. මට නම් ෆ්ලවර්ස් තිබ්බොත් වෙන මුකුත් ඕනේ නෑ. මොකද මං එච්චරට ෆ්ලවර්ස් වලට ආස කෙනෙක්. මං දන්නවා මං විතරක් නෙමේ මගේ vlog එක බලන ඔක්කොම වගේ ගර්ල්ස්ලා මල් වලට ආසයි කියලා නේද? ඉතින් එන්නකෝ මාත් එක්ක මට හම්බුන මේ ලස්සන බොකේ එක වාසයකට දාලා ලස්සනට හදන්න. දැන්නම් ඉතින් ඔක්කොම ටික ලස්සනට වාසයකට දාගත්තා. ඉන්නකෝ මම ඔයගලන්ට පෙන්නන්නම්. වාසයකට දාගත්තට පස්සේ මෙන්න මේ බලන්න හරිම ලස්සනට ආවා.
දැන් ඉතින් මේක කොහෙන් හරි තිබ්බට පස්සේ මං එතනින් යන එන සැරේ මගේ වැඩේ ඉතින් මේකේ සුවඳ බලන එක තමයි. ඕගොල්ලොත් පන් වගේද? එහෙමනම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඕගොල්ලෝ මේ වෙනකන් මගේ vlog එක බැලුවට thank you so much. මං ආයෙමත් ලස්සන vlog එකක් අරගෙන ඕගොල්ලන්ව බලන්න එනකන් see you bye bye.